からだと思っていた。泣いてる場合じゃないと空を見上げて、夜の向こうで笑っていられるように、今はただ何者でもない自分、いつか未来で輝いていられるように、ちゃんと胸張って生きれるように。こんにちは。හීන පිරුණු සුන්දරම සුන්දර ලස්සන දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් කොහොමද ඔයාලට? මම මේ උදෙන්ම නැගිටලා කොහෙද මේ යන්නේ කියලා ඔයාලා හිතනවා ඇති නේද? ඒකට උත්තරේ මම දෙන්නම්කෝ. මේ ශියදොමේ ස්ටේෂන් එක. බලන්නකො මේකේ ලස්සන. ස්ටේෂන් එකෙන් එළියට ඇවිල්ලා මීටර් 650ක ගමනක් තමයි තියෙන්නේ. එන්නකෝ යන්න මාත් එක්ක. ජපානයේ හැමදාම ලස්සනයි. නමුත් සමහර කාලවලට විශේෂ තැන් තියෙනවා ජපානයේ ලස්සනට බලන්න පුළුවන්. මේ අප්‍රේල් මාසයේ අවුරුද්දට අපේ රට මල්වලින් ලස්සනට හැඩවෙනවා වගේම ජපානයේ මාර්තු මාසයේ මැද භාගයේ සිට අප්‍රේල් දක්වා අපි ආසම සුන්දර කාලය තමයි තියෙන්නේ. ඒ තමයි හැමෝගෙම හීනයක් වෙච්ච සකුරා මල් පිපෙන කාලය.
ඉතින් සකුරා මල් විතරක් නෙවෙයි මේ කාලයට පිපෙන්නේ. මාර්තු මාසයේ දෙවෙනි තුන්වෙනි සතිවල පිපෙන කහ පාට රෙප්සීඩ් නැත්තම් නනොහනා මල් බලන්න තමයි මම යන්නේ. සකුරා වසන්තයට කලින් ජපානයේ ලස්සන කරන මේ මල්වල ලස්සන බලන්න මම තෝරාගත්තේ හමාරිකියු ගාඩන් එක. ඉතින් අද ඔයාලත් යමු මාත් එක්ක මේ ලස්සන බලන්න. සීත ඍතුව අවසන් කරමින් උදාවන වසන්තය හැඩ කරන මේ රෙප්සීඩ් මල්වල විද්‍යාත්මක නාමය බ්‍රැසිස්කා නැප්ස්. ජපානයේදී නනොහනා ලෙස හඳුන්වන ලෝකයේදී රැප්සීඩ් ලෙස හඳුන්වන මෙම ශාකය මස්ටඩ් ශාක පවුලට අයත් පැහැදිලි කහමල් පිපෙන ශාකයකි. වසන්තය පණිවිඩය ජපානය පුරා විහිදවන මේ මල් ජපානයේ කෑම මේසයද රසවත් කරයි. නබාන ලෙස හඳුන්වන සාම්ප්‍රදායික ආහාරය සඳහා රෙප්සීඩ් භාවිතා කරයි. මල් කොළ සහ දණ්ඩ ආහාරයට භාවිතා කරයි. වාෂ්පයෙන් තැම්බීම හෝ බොයිල් කිරීමේ ක්‍රමයෙන් සකසාගත් කොළ දඩු මල් දශි සහ කත්සෝබෂි සමග සරලව පිළිගන්වන ආහාරයකි. ඒ වගේම රැප්සීඩ් ඔයිල් ලෝකය පුරා භාවිතා කරයි. ඉතින් මේ උද්‍යානයේ සුන්දරත්වය සඳහා වගා කළත් බොහෝ ප්‍රදේශවල වාණිජ්‍යමය වශයෙන් වගා කරන නිසා ජපානය පුරා මේ මල් වලින් සැරසුණු බොහෝ ලස්සන තැන් අපට දැක ගන්න පුළුවන්.
රිකියු ගාඩන්. ටෝකියෝවේ නගරය මැද පිහිටි එකම මුහුදු ජලය ඇතුළත් කරන පොකුණක් සහ ජලය මත පාවෙනා වගේ පේන විදියට සැකසු සාම්ප්‍රදායික තේමන්දිරයක් මේ උද්‍යානයේදී අපට දැක ගන්න පුළුවන්. මේ උද්‍යානයේ ඉතිහාසය ගැන කියනවා නම් 17 වන සියවසේ එඩෝ යුගයේදී ආරම්භ වුණ එකක්. විශේෂයෙන්ම මේක 1620 පමණ කාලයේදී ටොකුගාවා ෂෝගුන් පවුලට අයත් වත්තක් ලෙස තමයි පටන්ගෙන තියෙන්නේ. මහජනතාවට මේකේ ලස්සන විඳින්න 1946 අප්‍රේල් 1 වෙනිදා ඉඳන් අවස්ථාව ලැබුණා. වර්ග මීටර 250,216ක් විතර විශාල නිසා ඇවිදලා ඉවර කරන්න අපහසුයි. ඒත් ටෝකියෝ වල මෙහෙම උද්‍යානයක් හීනයක් වගේ නේද? එහෙනම් guys, ඔයාලත් මේ සුන්දරත්වය විඳින්න ඇති කියලා මම හිතනවා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට ගිහින් එන්න. සයෝනාරා.